හායි යාළුවනේ ඉතින් මම ඔයගොල්ලෝ මගේ අසේරසය channel එක සාදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ ඔන්න අද අලුත් දෙයක් අලුත් setup එක ඉතින් යාළුවනේ setup එකක් ගැහුවා පොඩි පොණ්ඩයක් තිබ්බා පෝච්චියක් තිබ්බා මේ විතර මේ වගේ මම මේ පෝච්චියේ හිල වහලා ගත්තා ඉතින් මේ වගේ setup එකකට පේනවාද ඔයගොල්ලන්ට ලස්සන setup එකක් ගැහුවා කොටයක් දාලා එච්ච වැඩි දෙයක් නැහැ සරල setup එකක් තියෙන්නේ ෆයිටර් කෙනෙකුත් දැම්මා ඉන්නේ ෆයිටර් කෙනෙකුත් දැම්මා මේකට ඉතින් යාළුවනේ මේ පස්සේ තමයි ප්ලාන්ට් මේ එකතු වෙන්නේ එකතු වෙනකොට මම ඔයගොල්ලන්ට වීඩියෝ ගේන්නම් දැනට මේ අද රෑයක තමයි මම මේක හැදුවේ අද තමයි මේක දැන් ඉතින් ඉවර කරේ දැන් රෑ වෙනකම් කරා වැඩේ යාළුවනේ මේ තියෙන්නේ මේකේ තියෙන බඩු වෙන විස්තරයක් මේ තියෙන පෝච්චිය මම පෝච්චිය හිල වහලා අරගෙන හදලා තියෙන්නේ එතකොට ආයි මෙතන මේ ගහක් මුලක් තියෙන්නේ කටු වගේ ගහක් තියෙනවා ඒ ගහේ නම නම් දන්නේ ඒ ගහක මුලක් ලස්සනට ඇවිල්ලා දිනවා ඉතින් ඒ මුල ඔව් වතුර ඇටට මුල් අදිනවා ගන්න මේ ඒ වගේ ගහක් එක එතකොට මේකත් ඇවිල්ලා වතුරේ තියෙන පැලයක් වතුරේ කියන්නේ වතුරේ උඩ තමයි හැදෙන්නේ මේ මුල් අදිනවා වතුර යට එතකොට ආය යට අර චූටි කොළයක් පේනවාදී ඒ ඇවිල්ලා මේ වතුර යට පැලෙන ප්ලාන්ට්ස් වගේ ඒකේ නමත් මම දන්නේ නැහැ ඒක ටිකක් උසට හැදෙනවා උසට උඩට තමයි කොළ ටික එන්නේ තාම පොඩි පැලයක් අරදී ඒක ඉතියාලනේ ආයි මේක ඉස්සරගේ කොටයක් උඩින් තියලා මේක අලවලා තියෙන ගුගන් වලින් කොටයක් තියෙනවා තමයි අහලා තියෙන්නේ ඔක්සිජන් එක පම්පයක් තියෙනවා ඔක්සිජන් දිලා ඉන්නේ මේකට මම දාන්න ඉඳන් යාළුවනේ මේ දැන් මේ ෆයිටර් එක අයින් කරලා හෙට අනිද්දා මම ගෝල් ෆිෂ් ජෝඩුවක් ගෙනලා දානවා මේකට ගෝල් ෆිෂ් ජෝඩුවක් දැන් ඉන්න මේ මෙන්න මේ ෆයිටර්නේ මේවා අයින් කරලා ගෝල් ෆිෂ් ජෝඩුවක් දානවා මේකට ලස්සන කැලිකෝ ජෝඩුවක් තමයි මම බැලුවේ කැලිකෝ හරි එහෙම ජෝඩුවක් දාන්න ඒකට දාන වෙලාවට මම ඔයගොල්ලන්ට වීඩියෝක් ගේන්නම් දාන පොඩි වීඩියෝක් ගේන්නම් ඉතියාලනේ තව විස්තර කිව්වොත් මෙතන මේ ගල තියලා තියෙන ගල් මේ ගඩොල් පොඩි ගඩොල් කැටයක් ඒකේ මේක දාලා තින්නේ මේ ඒක උඩින් පෝච්චියක් තියන්න පෝච්චිය ආයෙත් දැන් පල්ලෙහා මෙතන පෝච්චියක් කියනවා මම මේ පඩි පෙළ ගාව තියෙන්නේ පඩි පෙළ ගාව යාළුවනේ ෆයිටර් නම් හැබැයි මේකේ සතුටින් ඉන්නා අයින් කරන්න දුකයි එනට ඉතින් අපි මේකට ගෝල්ඩ් ෆිෂ් ජෝඩුවක් දාලා ලස්සනට ඇතුළෙන් තියෙන්නේ ඔයට තමයි විස්තර නම් කියන්න තියෙන්නේ ඇතුළට දාලා තියෙනවා කළු ගලයි තිරිවාන ගල් දෙකකුයි ආයි අර චිප් ගල් දාලා තියෙනවා යටට සෑන්ඩ් මොනවද දාලා නැහැ වැලි මොනවද දාලා නැහැ නිකන් තියෙන්නේ ඔක්කොම යට ආයි යාළුවනේ මේකේ මේ පැලේ අහි කරලා තියෙන ග්ලූ ගන්න හිනා ඒකත් පැලෙත් හයි කරේ ඒක පිච්චුන්නේ නැහැ ගානට ගෑවා මේ වගේ කිසි ඔයගොල්ලෝ හදන්න පුළුවන් මේ වගේ පෝච්චි මේ ගෙදර තිබ්බ පෝච්චියක් මම මේ අරන් තියෙන්නේ ලස්සන ඒක මම පොකුණක් විදිහට ගත්තා තියන වීඩියෝ තමයි ඉස්තර කියන්නේ ඉන්නේ මම ගෝල්ඩ් ෆිෂ්ලා මේකට ගෙනල්ලා ඇක්ලිමේට් කරලා දාති අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට හොඳ ෆුල් වීඩියෝ එකක් දෙන්නම් යාළුවනේ සුබ දවසක් මම සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න ෂෙයා කරන්න යාළුවනේ ගොඩක් ස්තුතියි ෂෙයා කරලා